පාරේ ඉඳලා මිනිස්සුත් එක්ක වාට සෙල්ෆි ගන්න හොඳයි මේ වීඩියෝ එකට වචනයක් කියන්න බෑ. එන්නකො මේ ඇට ගලවන්න. ඇට ටික අයින් කරගන්නවා. තෙල් දාලා බණ්ඩක්ක බැදුමක් හදන්න බෑනේ. මේ බබ්බා මාත් නිකන් අර බබෙක් වගේනේ. අද හදන්නේ හදන එක මතක නැහැ. අද හදන්නේ බණ්ඩක්කා ස්නැක් එකක්. මේකේ තේබන වෙලාවට කල්ස්ටුල්ස් ගාලා හපලා කන්න පුළුවන් බණ්ඩක්කා බැදුම. නෝත් ඉන්දියන් විදිහට කිව්වොත් ක්‍රිස්පි බින්දි ෆ්‍රයි. අපිට මේකට ඕන වෙනවා බණ්ඩක්කා. ඔය ඉතින් බණ්ඩක්කා ඕන වෙනවා නේද? කෙහෙල් දාලා බණ්ඩක්කා බැදුමක් හදන්න බෑනේ. එහෙනම් අපිට බණ්ඩක්කා ඕන වෙනවා. ඊට පස්සේ ඕන වෙන අත්‍යවශ්‍යම දේ මොකක්ද දන්නවද? මේ බබා පිහියක්. නිකම් පිහියක් කරගෙන හරියන්නේ නැහැ. ඔය ආනම්මන ජර්මන් ස්ටේන්ලස් ස්ටීල් වලින් හදපු හොඳ සුපිරි මේ බබා පිහියක් ඕන වෙනවා. ගන්න යන්න meebaba.com එකට. ඒක ඇඩ් එකක්. ඊට පස්සේ අපි බණ්ඩක්ක ටික කපා ගමු. මේ බබා පිහියෙන් පලාගෙන ඇට ටික අයින් කරගන්නවා. දැන් ඉතින් hina වෙයි. වචනයක් කියන්න බෑ ඉතින් hina වෙනවනේ. මේ බබා පිහියෙන් පලාගෙන මේ විදිහට ඇට ටික අයින් කරගන්න. මෙච්චර අමාරුවෙන් දැන් මේ ඇට ගලව මොකද මේ බණ්ඩක්ක එක දුක් විඳින්න කියලා හිතන්න එපා. බණ්ඩක්ක ගුණයි. හරිද? බණ්ඩක්ක කෑවම දන්නවනේ මොකද වෙන්නේ කියලා. බෲස් ගාලා යනවා. උයලා කන්න ආස නැති කට්ටියට බැදලා හරි කන්න. අපි එක්කනට කතා කරමුද? එන්නකො මේ ඇට ගලවන්න. ඩස්බින් එකකුත් අරන් එන්න. මේ ඇට ටික දාගන්නකො. දාන්නකො. මට උයන්න යස් කරන්න දෙකක් බෑනේ. අනේ මේ පිහියත් හොදන් එන්න. පිහිය ගත්තේ නැත්තම් කපනවා කියන්නේ. කියන්න. පිහිය ගත්තේ නැත්තම් කපනවා කියන්නේ. මම මොනවද කියන්නේ? ඔයා කියන්නකො පිහිය ගත්තේ නැත්තම් කපනවා. කියන්නකොනේ. පාරේ ඉඳලා මිනිස්සුත් එක්ක වාට සෙල්ෆි ගන්න හොඳයි මේ වීඩියෝ එකට වචනයක් කියන්න බෑ. මේ විදිහට පලාගත්ත බණ්ඩක්කා හතරට පලා ගන්නත් ඕනේ. බලන්නනේ පිහියෙන් ලස්සනට කැපෙන හැටි. කද්දප්පායේ පිහිය ඒක තමයි මේක. බණ්ඩක්ක ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට ඕන මෙහෙම දෙහි ගෙඩිය. දෙහි ගෙඩිය කපා ගන්නත් අපිට ඕන වෙනවා මේ බබා පිහිය. ඕන කැපිල්ලකට උනාට දෙහි කැපුවට පස්සේ ඕනෙම පිහියක් හොඳට හොදලා තියන්න. මොකද ස්ටේන්ලස් ස්ටීල් උනත් මොන පිහියක් උනත් දෙහි කැපුවට පස්සේ ඒක ප්‍රතික්‍රියා කරන්න බලනවා. ඒ නිසා හොඳට හොදන්න. මේක හොදාගෙන එන්න. බණ්ඩක්ක ටික මෙහෙම කරලා භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒකට දාගන්නවා චූටියට කපාගත්ත සුදු ලුණු. ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, කහ කුඩු ටිකක්, සූදුරු පොඩ්ඩක්, මිරිස් කුඩු ටිකක්, තුන පහ ටිකක්. තුන පහ නැත්නම් ඔයා ගරම් මසාලා දාගන්න. ලුණු, කඩල පිටි. අන්තිමට දානවා දෙහි. දෙහි දාලා මික්ස් කරගන්නවා. එහෙම දාලා මික්ස් වෙන්නේ නැත්නම් වතුර චුට්ටක් දාගන්න. right. අර දෙහි දැම්මහම මාර අමුතු මෙව්ව එකක් එනවා. ඒක හරිම රසයි. දැන් මේක ගැඹුරු තෙලේ බැද ගන්න. එයා ෆ්‍රයි එකක් තියෙනවා නම් එයා ෆ්‍රයි කරගත්තත් කමක් නැහැ. අපිට ඒව නැහැ. එහෙනම් බැද ගන්න. තෙල් එක රත් වෙද්දි මේවා ටික දාලා බැද ගන්න. හොඳට බැද ගන්න. දැන් නම් බැඳිලා ඇති. තෙල් ටික බේරනකම් පොඩ්ඩක් මේක තියලා බලමු. හරි. අපි දැන් රස බලන වේලාවයි. රස පරීක්ෂක මහත්තයා ඇවිල්ලා ඉන්නේ. කන්න. හොඳට සද්දය ඇහෙන්න හපන්න. හරිද? බණ්ඩක්කා වගේ කියන්න එපා හරිද? දැක්කහම නම් හාල්බැස් වගේ. කෑවම බණ්ඩක්කා වගේ. කෑවම හිතා ගන්න අමාරුයි මට රහ. පුරුදු රහ. හොඳයි නිකන් හදලා බලන්නනේ. හොඳයිනේ. ලුණු පොඩ වැඩි වෙයි. ලුණු වැඩි. හැබැයි අර දෙහි ගතියක් එනවා ඒක රහයි. අය කෝච්චිය නතර කරනවා. සෝස් එක ගාගෙන කන්න හොඳ වෙයි මම හිතන්නේ. මේයොනිස් දාලා කන්න. ඔව්. මේයොනිස් දාලා කන්න. දැන් මේක නිකන් කාලා හරියන්නේ නැහැ. අපි ටොමැටෝ සෝස් ටිකක් ගත්තා. ඒකට කන්න ඕන රහයි ආ. හරි. පේන කෝච්චිය වගේ කන. ඔව් එයා රෙකෝඩ් කරනවා මොනවා කියන්නේ. මම සාරේ. ඔව් මෙයාගේ සොයා ගැනීමක් සෝයත් එක්ක මේ සෝස් එක කන එක. හරි.